ඔන්න අපිට වැදගත් පාඩමක් ඕනම සිලබස් එකේ තියෙන පාඩමේ නම තමයි SLFRS 15. නැත්නම් අපි කියන අපේ විදියට අයභාරය ප්‍රමිතිය. අපි දන්නවා අපේ විෂය නිර්දේශය තුළ අපිට ගිණුම් කරන ප්‍රමිත කියලා දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මොකද්ද ගිණුම් කරන ප්‍රමිත කියලා දෙයක් අපිට අපේ සිලබස් එක ඇතුළේ ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මොකද්ද මේ ගිණුම් කරන ප්‍රමිත කියන්නේ? ගිණුම් කරන ප්‍රමිත කියන්නේ ගිණුම් කරන ගිණුම් කටයුතු සඳහා පවත්වාගෙන යන ප්‍රමිත ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන නීතියක් විදිහට තමයි මේ ගිණුම් කරන ප්‍රමිත හඳුන්වන්නේ. එතකොට ඒ ගිණුම් කරන ප්‍රමිතය ඇතුලේ අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රමිතයක් තමයි මෙන්න මේ SLFRS ප්‍රමිත කියන්නේ. අපි දන්නවා ප්‍රමිත වර්ග දෙකක් තියෙනවා අපිට ඉගෙන ගන්න එකක් LKS ප්‍රමිත සහ SLFRS ප්‍රමිත. તો SLFRS ප්‍රමිත කියන්නේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් තියෙන ප්‍රමිත. ඒතකොට මේ මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් තියෙන ප්‍රමිත අතර ඉතාමත් වැදගත් ප්‍රමිතයක් තමයි මෙන්න මේ අයභාරය කියන ප්‍රමිතය. ඉතින් කොහොමද මේක අපි කතා කරන්නේ? මොකක්ද මේ අයභාරය කියන්නේ? අපි අයභාරය කියලා කිව්වට ළමයි මේකේ ඇත්තම නම තමයි ගනුදෙනුකරුවන්ගේ ගිවිසුම් වලින් ඇතිවන අයභාරය. අයභාරය කියන්නේ මොකද්ද? අපි ගොඩක් කතා කරනවා අපි ආදායම් ප්‍රකාශවල අපේ ප්‍රධානතම ආදායම විදිහට අපි ගන්න මොකද්ද? විකුණුම් ආදායම. તો විකුණුම් ආදායම අපි විකුණුම් විදියට ගන්නෙ භාණ්ඩ අලෙවි කරලානේ. ඉතින් අයභාරය කියන්නේ මොකද්ද? අයභාරය කියන්නේ ඒකමයි. හැබැයි මේ ප්‍රමිති වෙනස් තියෙන්නේ අපි අනිත් භාණ්ඩ සමහරක් විට එදිනෙදා මෙහෙයුම් කටයුතු වලදී අපි කරන භාණ්ඩ විකුණනවා, සල්ලි ගන්නවා, ණයට භාණ්ඩ විකුණනවා, අන්න ඒ වගේ ප්‍රසිද්ධියන්නේ, ඒ වගේ ක්‍රියාවලියක් නියන්නේ. හැබැයි මේ ප්‍රමිතිද අපි කතා කරන්නේ givisුමක් මාර්ගයෙන් කොහොමද භාණ්ඩ අලෙවි වෙන්නේ? givisුමක් මගින් කොහොමද භාණ්ඩ අලෙවි වෙන්නේ? මේ givisුමක් මගින් කොහොමද භාණ්ඩ අලෙවි කිරීමේ කතාව කතා කරනකොට අපි මෙන්න මේ ප්‍රමිතිය ඇතුලේ ඒ අයභාරය හඳුනා ගන්න ඕන කරන පියවර පහක් කතා කරනවා. පියවර පහක් කතා කරනවා. මේ පියවර පහ යටතේ තමයි මේ අයභාරය හඳුනගන්නේ. ඉතින් මොකද්ද මේ පියවර? අයභාරය විකුණුම් මේ දෙකම එකයි. හැබැයි මේ ගිවිසුම් මගින් ඇතිවන අයභාරය ගැන අපි කතා කරනකොට අපිට පියවර පහේ ආකෘතියක් අනුගමනය කරන්න වෙනවා. ගොඩක් අය මේක දන්නවා මේ පියවර පහ හොඳට මතකයි. හැබැයි මේක කොහොමද ගානකට ඇඩ් කරන්නේ? කොහොමද ගානකට යොදන්නේ? කොහොමද ගැළපිල්ල ගලපගන්නේ? කොහොමද සමාගම් ගානකට මේක ගලපගන්නේ? ඈත කායික සමාගම් ගානක් තුළ ඇවිත් ප්‍රමිතියක් බොහෝ විට එන්න පුළුවන් ප්‍රමිතියක්. මොකද්ද මේ කතාව? එහෙනම් අපි මුලින් ඉඳන් සරලව කතා කරමු මේ පියවර පහේ ඉන්න. මොකද්ද මේ පියවර? පියවර පහේ පළවෙනි. අපි කියවනේ මේක මොකද්ද? අයභාරය ගනුදෙනුකරුවන්ගේ ගිවිසුම් වලින්. එහෙනම් ගිවිසුම් මතින් අයභාරය හඳුනා ගන්න නම් ගිවිසුමකින් අයභාරය හඳුනා ගන්නව නම් අපි දැනගන්න ඕනේ මොකද්ද? අපි දැනගන්න ඕනේ ගිවිසුම. අපි ඉස්සෙල්ලාම ගන්න ඕනේ ගිවිසුම හඳුනා ගන්න. ගිවිසුම හඳුනා ගන්න. ගිවිසුම හඳුනා. ගිවිසුම හඳුනා ගැනීම. මේ සරලව කියන්නම් එක ඇවිල්ලා ගිවිසුම හඳුනා ගැනීම. දෙක ඇවිල්ලා මේ ගිවිසුමට අදාළව විකුණන මොකක් හරි භාණ්ඩයක් සම්බන්ධයෙන් යම්කිසි කාර්ය සාධන බැඳීමක්. උදාහරණයක් මම ගන්නම් වායු සමීකරණය. වායු සමීකරණ අලෙවි කරන ව්‍යාපාරයක් වායු සමීකරණ අලෙවි කරාම ඒ වායු සමීකරණ අලෙවි කරලා ගන්න ආදායම හඳුනා ගන්න වියම. හිතමු AC විකුණන කඩයක් AC එකේ වටිනාකම විතර රුපියල් ලක්ෂ 5ක් කියමු. AC එකේ වටිනාකම රුපියල් ලක්ෂ 5යි. AC එකේ වටිනාකම රුපියල් ලක්ෂ 5යි. මේ AC එක පාරිභෝගිකයට අපි වික්කට මේ AC එක ගිහින් හයි කරොත් විතරනේ පාරිභෝගිකයා මේ භාණ්ඩ සම්බන්ධයෙන් මොන භාවයකටපත් වෙන්නේ? තෘප්තිමත් භාවයකටපත් වෙන්නේ. එතකොට මේ ලක්ෂ 5 AC එක ඔයා පාරිභෝගිකයා අතර දුන්නට වැඩක් නැහැ. එයා ඒක පරිභෝජනය කරලා තෘප්තිය ලබනකම් ඔයාට අයභාරය හඳුනා ගන්න බෑ. මොකද මේකේ වෙනම කතාවක් තියෙනවා. දැන් හිතන්න ලක්ෂ 5 AC එක. මොකද්ද? AC එක ලක්ෂ 5කට විකුණනවා. මේ AC එකට නඩත්තු සේවාවක් දෙනවා. මේ AC එකට නඩත්තු සේවාවක් දෙන ලක්ෂ 2. ඒ කියන්නේ ඒ කියන්නේ මේ AC එක ලක්ෂ 5ට ගුණලා අවුරුද්දක් යනකම් නඩත්තු සේවාවක් දෙන. ඒක මාසයක් පාසා මේ AC එකේ වෙන රිපෙයාර් කටයුතු කරන්න ලක්ෂ 2ක් ඔයා වෙනම වියදම් කරනවා. ලක්ෂ 2ක් මේ ගනුදෙනු ඇතුළත් කරලා දෙන මේ ගිවිසුම ඇතුළත් කරලා දෙන මේ ඇග්‍රීමන්ට් එක ගන්න. මේ ගිවිසුම අනුව මම ආයෙ මුලින් ඉඳන් කියන මේ ගිවිසුමට අනුව මේ ලක්ෂ 5 කියන්නේ AC එකේ වටිනාකම මේ ලක්ෂ 2 කියන්නේ ඊට වඩා නඩත්තු සේවා. මේ දෙකම අපි අය කරගන්නේ කාගෙන්ද? පාරිභෝගිකයෙක්ගෙන්. එහෙනම් මට කියන්න
AC එකේ වටිනාකම රුපියල් ලක්ෂ 5 නම් AC එකේ වටිනාකම රුපියල් ලක්ෂ 5 නම් මේ ලක්ෂ 5 පාරිභෝගික අතර AC එක දුන්නට පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් ලක්ෂ 5 ආදායම. බට් නඩත්තු සේවාව දුන්න පළියෙන් අපිට හඳුනා ගන්න බෑ. මේ AC එක වික්ක ගමන් ඔයාලට නඩත්තු සේවාව එයාට දුන්නේ නැහැ. ඇයි? AC එක හයි කරලා කාලයක් ගියාට පස්සේ තමයි මොකක්ද දෙන්නේද? නඩත්තු සේවාවක් දෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ ගිවිසුම. එහෙනම් මේ ගිවිසුම අනුව වෙන කටයුතු ක්‍රියාවලිය මොකද්ද? ලක්ෂ 5 AC එකට ලක්ෂ 2 නඩත්තු සේවාවක් දෙන තු ගනුදෙනුවේ මිල අපි හඳුනගත්තා. ඉස්සර. ඒතර ගිවිසුම හඳුනාගත්තා. ගිවිසුම තමයි AC එකයි නඩත්තු සේවයි. AC එකකුත් AC එකක් ලබා දෙනවා පාරිභෝගිකයට AC එකට අදාළ නඩත්තු සේවාවකුත් ලබා දෙනවා. හරි දෙක. ගිවිසුම අදාළ කාර්ය සාධන බැඳීම් හඳුනාගන්න. කාර්ය සාධන බැඳීම් හඳුනාගන්න. කාර්ය සාධන බැඳීම් හඳුනාගන්න. කාර්ය සාධන බැඳීම් හඳුනාගන්න. මොකද්ද මේ කාර්ය සාධන බැඳීම් කියන්නේ? අපි AC එක විකුණන රුපියල් ලක්ෂ 5යි. ඒ ලක්ෂ 5ට අදාළ කාර්ය සාධන බැඳීම මොකද්ද? නඩත්තු සේවාව. ලක්ෂ 5 AC එක වික්කට ඒකට අදාළ ඊට අදාළ නඩත්තු සේවාව තමයි කාර්ය සාධන බැඳීම. තේරුණා? ඒක තේරුණා. දැන් AC එකට අදාළ නඩත්තු සේවාව තමයි ඒකට අදාළ කාර්ය සාධන බැඳීම. සමහර කාර්ය සාධන බැඳීම් තියෙනවා මේ එකකට එකක් සම්බන්ධ නැහැ. දැන් හිතන්නකෝ AC එක මෙකට දානවා මෙන්න මේක. AC එක විකුණන ලක්ෂ 5යි. AC එක නඩත්තු සේවාව ලක්ෂ 2යි. මේක හයි කරන රුපියල් 25. හිතන්න. හයි කරනවට 25. ඔයාට AC එක විකුණලා ඒක අදාළ ව්‍යාපාරයට අදාළ පාරිභෝගිකයාගේ නිවසට හරි අදාළ ව්‍යාපාර ස්ථානට ගිහින් ඒක හයි කරාම ඔයාට මේ ලක්ෂ 5 ආදායම 25යි හයි කරගන්න පුළුවන් මොකෝ මේක විකුණලා සවි කරාට පස්සේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. පාරිභෝගිකයට භාවිතා කරන්න පුළුවන්. මේ නඩත්තු සේවා අපි හඳුනා ගන්න අපේ ආදාය විදිහට අනාගතේ. දැන්ම නෙමෙයි අනාගතේ. එහෙනම් අපි තුන විතර හඳුනා ගන්න ඕනේ ගනුදෙනුවේ මිල. ගනුදෙනුවේ කොහොමද මිල කියලා. ගනුදෙනුවේ මිල. 4 මේ ගනුදෙනුවේ මිලට මේ කාර්ය සාධන බෙදී අපි බෙදලා දෙන්න ඕනේ. කාර්ය සාධන බැඳීම් මම සරලව කියන්නේ කාර්ය සාධන බැඳීම් කාර්ය සාධන බැඳීම් මිල අතර බෙදලා දෙන්න. නැත්නම් මේක අනිත් පැත්ත මිල කාර්ය සාධන බෙදීම අතර බෙදා දෙන්න. අන්තිම එක කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වූ පසු අයභාරය හඳුනනවා. කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වූ පසු අයභාරය හඳුනනවා. ඔක තමයි පියවර 5. ගිවිසුම හඳුනා ගන්න ඕනේ. ගිවිසුමට අදාළ කාර්ය සාධන බැඳීම් හඳුනා ගන්න ඕනේ. ගනුදෙනුවේ මිල තීරණය කරන්න ඕනේ. ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර බෙදලා දෙන්න ඕනේ. කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වූ පසු අයභාරය හඳුනා ගන්න ඕනේ. ඕක තමයි නෝමල් පියවර 5. තමයි පියවර 5. අය බලන්න ප්‍රායෝගික කොහොමද ඇඩ් කරන්නේ? අපි බලමු කොහොමද මේක අදාළ වෙන්නේ කියලා. දැන් හිතන්න මේ ඔයා වායු සමීකරණයක් ගන්නවා. වායු සමීකරණයක් ගන්නවා. වායු සමීකරණය විතරක් වෙනම ගන්නවා. ඔයාලා වායු සමීකරණයට නම් රුපියල් ලක්ෂ 5ක්. හොඳට මතක ගන්න. ඔයා වායු සමීකරණයක් විතරක් ගන්නවා. මේ වායු සමීකරණය වෙනම ගන්නවා. ඔයාලා රුපියල් ලක්ෂ 5ක් යනවා. ඉතින් මේ සමීකරණයත් එක්කම ඔයා ගන්න නඩත්තු සේවාවක් ගන්නවා කියන්නේ නඩත්තු සේවාව. නඩත්තු සේවාව. මේ දෙක එකතු. මේ දෙක එකතු. රුපියල් 6,20,000යි. රුපියල් 6,20,000යි. ඔයා මේ වායු සමීකරණය වෙනම ගත්තා. නඩත්තු සේවාව වෙනම ගත්තොත් මේ දෙකට වාර දරන්න වෙන වියදම කීයද? 6,20,000යි. 6,20,000.
ඔයා ව්‍යාපාරය පැත්තෙන් හිතන වාදන වායු සමීකරණ අලෙවි කරන ව්‍යාපාරයක් හිතන්න. ඔයා වායු සමීකරණය වෙනම විකුත් ලක්ෂ 5 විකුණනවා. නඩත් සහ වෙනම ගන්න කැමති පාරිභෝගිකයන්ට ඊට සුදාහරි. එතකොට මේ ගණනේ සම්පූර්ණ මිල කියලා මට කියන්න. ගණනේ මිල රුපියල් 600. හැබැයි මෙහෙම කතාවක් කියනවා. ඔයා මෙහෙම වෙන වෙනම ගාති රුපියල් ලක්ෂ 5 1,00,000 වුණාට වෙන වෙනම ගන්නකොට වායු සමීකරණේ ලක්ෂ 5ක් නඩත් සේවාව 1,20,000 වුණාට මේක එකපාර ගන්න එක්කනට වට්ටමක් දෙනවා කියලා. එතන එහෙනම් මේක එකපාර ගන්න එක්කනට දෙනවා මේක එකපාර ගන්න එක්කනට දෙනවා මේ රුපියල් ලක්ෂ 5ක්. හිතන්න රුපියල් ලක්ෂ 5ක්. වෙන වෙනම ගන්න එක්කනට රුපියල් ලක්ෂ 5ක් දෙනවා. වායු සමීකරණය මේක අපි මෙහෙම කරනවා. අපි මේක 5,20,000. ලක්ෂ 5නේ 5,20,000. 5,20,000. 5,20,000 වෙන වෙනම ගත්තොත් ලක්ෂ 5යි 1,20,000යි මේ දෙකම එකපාර ගන්නවා නම් 5,20,000යි. එහෙනම් මට කියන්නේ මෙතන තියෙන වට්ටම කීයද? මෙතන තියෙන වට්ටම රුපියල් ලක්ෂයක වට්ටමක් තියෙනවා. ඒ කියන්නේ වෙන වෙනම ගන්නට වඩා එකපාර දෙකම ගන්නවට රුපියල් ලක්ෂයක වට්ටමක් දීලා තියෙනවා. ඉතින් එකපාර ගත්තේ 5,20,000ක් නම් වෙන වෙනම ගත්තේ මේ ලක්ෂ 5 1,20,000 නම් මේ වට්ටම දුන්නට පස්සේ අපි කොහොමද මේ දිනට දාලා අගයන් අපි හොයාගන්නේ? ඒක අපි අනිවාර්යෙන් හඳුනා ගන්න ඕනේ. ඇයි? අදාළ කටයුතු කරන්න. හිතන්න. අපි ඉස්සෙල්ලා AC එක වික්කට පස්සේනේ නඩත්තු සේවා දෙන්නේ. අද AC එක වික්කොත් අදම නඩත්තු සේවා දෙන්නේ නෑනේ. මාසයක් ගිහිලා තමයි නඩත්තු සේවා දෙන්නේ. එහෙනම් අපිට මෙහෙම ගත්තොත් අපිට වෙන වෙනම හොයාගන්නකම් අපි AC එක වික්ක රුපියල් ලක්ෂ 5ක් අපේ ආදායම දිනන ගත්තා. 1,20,000ක් අපි නඩත්තු සේවාවේ මාස ගාණෙන් බලලා අපි එක හදාගන්නවා. ඉතින් මේක කොහොමද අපි කරන්නේ? අපි දන්නේ නෑ කොහොමද උනේ කියලා නේ. 6,20,000 කියන්නේ වෙන වෙනම ගත්ත වටිනාකම මේ 5,20,000 කියන්නේ එකපාර සල්ලි දීලා එකපාර මේ දෙක ගන්නවනම් නඩත්තු සේවාවේ වායු සමීකරණ එකපාර ගන්නවනම් ඒක වටිනාකම රුපියල් 5,20,000. එතකොට අපි මේක අදාළ නඩත්තු සේවාව කොහොමද මේ 5,20,000 අදාළ නඩත්තු සේවාව කොච්චරද වායු සමීකරණ කොච්චරක් කියලාද කියලා හොයන්නේ කොහොමද? ඒක තමයි ගණිතමය කැලලක් තමයි මේ හරියන්නේ. ගණිතමය කොටසක් තමයි මේ හරියට වෙන් කරන්නේ. ඔයාලට හිතන්න පුළුවන් මෙහෙම 6,20,000 5,20,000 වෙලා තියෙන වට්ටමක් හඳුනගන්න. ඔයාලට මෙහෙම කියන්න පුළුවන්. ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. කොහොමද? ඔයාට මේ 5,20,000 ඇවිත් තියෙන්නේ මේකේ මුළු වටිනාකම එක 6,20,000ටනේ. 5,20,000 තියෙන වගේ මේ මුළු ගාන වෙච්ච කීයද 6,20,000. ඒ කියන්නේ 6,20,000 එන්න ඕන තැන තමයි දැන් වට්ටමක් දීලා 5,20,000 කරනවා. ඔයාලට මේ 5,20,000 ඔයාලට මේ 5,20,000 මේ 6,20,000 බෙදලා මේට අදාළ නඩත්තු සේවා අපිට හොයා ගන්න ඕන මෙතනට අදාළ අදේ ගන්න ඕන ඔයාලට මේක 120න් වැඩි කරලා බලන්න 120න් වැඩි කරලා බලනකොට උත්තරයක් කියේ රුපියල් කොච්චරද ඔයාලට උත්තරයක් කියේ කොච්චරද 5,20,000 බෙදන්න 6,20,000න් වැඩි කරන්න 1,00,000 වැඩි කරන්න 1,20,000 මම ආයෙ කරනවා 5,20,000 ගන්න එක 6,20,000න් බෙදන්න වැඩි කරන්න 1,20,000න් වාගේ ආසන්න උත්තරයක් රුපියල් 1,645ක් කියන ආසන්න උත්තර දශම ගණන් තමයි එන්නේ ආසන්න උත්තර සමහරක් ගම 6ට බෙදෙන සංඛ්‍යා තියෙනවා. දැන් 6,20,000 5,20,000 6,20,000න් බෙදලා මේට අදාළ වටිනාකම වැඩි කරාම වටින මෙතන. එයා තමයි දැන් මෙයා 1,06,405. 1,06,645. නඩත්තු සේවාව 1,06,645ක් නම් ඔයාලට මේ වායු සමීකරණේ වටිනාකම ගන්න පුළුවන්. කොහොමද? 5,20,000 බෙදන්න අඩු කරන්න 1,6,4,5. ඔයාලට යම්සේ වටිනාකම එනවා. ඔයාලට යම්සේ වටිනාකම එනවා. යම්සේ වටිනාකම එනවා 419යි 355ක් විදියට. නේ ඔයා වෙන වෙනම ගත්තට වඩා තනියෙන් ගත්තොත් ඔයාට ඒ කියන්නේ
පාරිභෝගික වශයෙන් වාසියකුත් වෙනවා. ඔයාට වෙන වෙනම අගයන් ටික දීලා ඔයාට වට්ටමක් අගය දීලා ඒ වට්ටමනක් දාගෙන නඩත්තු සේවාව කොච්චරක් බෙදලා ගියාද? වායු සමීකරණය කොච්චරක් බෙදලා කියලා හොයන්න පුළුවන්. නේ? 6,20,000 කියන්නේ සම්පූර්ණ වෙන වෙනම ගත්තොත් කියන වටිනාකම මේ 5,20,000 කියන්නේ මේ දෙකම එකපාර ගත්තොත් වෙන වටිනාකම. මම ආයෙ වෙනම කියන එක තමයි. මුලින් ඉඳන් කියන එක තමයි. වෙන වෙනම ගත්තොත් 6,20,000යි දෙකම එකපාර ගන්න ඕන 5,20,000යි. අපි දන්නේ මේ 5,20,000න් කොච්චර නඩත්තු සේවාවට වෙන් වුණාද? වායු සමීකරණයට වෙන් වුණා. ඒක හොයාගන්න තමයි මෙන්න මේ සමීකරණයෙන් ගත්තේ. ඒ කියන්නේ 6,20,000 සමානයි 5,20,000 කියලා අපි හිතගෙන 6,20,000 මේ 5,20,000 6,20,000 බෙදලා 120 1,20,000 වැඩි කරාම වට එනවා නඩත්තු සේවාවට කොච්චරක් ගියද? ඕකම මෙහෙම කරන්න පුළුවන්. 5,20,000 6,20,000 බෙදලා මේ ලක්ෂ 5න් වැඩි කරොත් වාට එනවා මෙන්න මේ 419 355. තේරුණාද? තේරුණාද? දැන් හිතන්න මෙන්න මේ පැත්ත පොඩ්ඩක් අමතක කරන්න. දැන් හිතන්න වායු සමීකරණයක් වා විකුණනනේ මේ දැන් වායු සමීකරණයක් විකුණනවා. හිතනවා අද දිනේ හිතන්න අද ඔය වායු සමීකරණය විකුණන්නේ ඒ වායු සමීකරණය විකුණන්නේ 2025 4යි 1 කියලා හිතන්න. වායු සමීකරණය විකුණන්නේ 4යි 1. ඒවා වායු සමීකරණේ පාරිභෝගිකයට දුන්නට පස්සේ ඔයාලට මේ ලක්ෂ පහකට අඳුන ගන්න බලන්න මොකක්ද කියලා. එයාගේ විකුණුම් ගත අයභාරයේ විදියට මේ රුපියල් ලක්ෂ 5 අයභාරයට අඳුන ගන්න පුළුවන්. ඒතකොට මේ ලක්ෂය 1,20,000 කෝ වෙන්නේ. අයභාරය වෙන්නේ නැද්ද? නැත්නම් අපි එයා ඒකම අඳුන ගන්න ඕනේ නෑ. මේ නඩත්තු සේවාව අපි දීලා තියෙන මාස 12ක්. මාස 12කට තමයි මේකේ නඩත්තු සේවාව අපි දීලා තියෙන්නේ. එන එක මාසයකට කීයද? එක මාසයකට 10,000යි. 1,20,000 මාස 12ට නම් එක මාසයකට 10,000යි. හිතන්න 2025 තන් එකක් මෙහෙම කරලා ඒක අපි දුන්නේ 25 6යි එකකින් 9යි එක කියලා හිතමු 9යි එක කියලා හිතන්න 9යි කියන අවුරුද්දෙන් මැද තමයි මේක විකුණලා තියෙන ඔයාගෙන දෙන ලක්ෂ 5ක් විකුණුම් ආදායම වායු සමීකරණයක් වෙලෙ වික්කනේ පාරිභෝගිකයට එතකොට ඒක ලක්ෂ 5ේ ආදායම එතකොට අපේ ගිණුම් වාර්ෂික අවසන් වන 2026 3.31 2026 3.31 අපේ ගිණුම් වාර්ෂික අවසන් වෙනවා එහෙනම් මට කියන්නේ මෙන්න මේ කාල පරිච්ඡේදය අපිට තියෙන කාලය කොච්චරද මාස 6ක් නේද මෙතන තියෙන කාල සීමාව සැප්තැම්බර් 1 ඉඳන් බලමු මාස 6ක කාලයන්නේ තියෙන්නේ එතකොට මේ මාස 6ක නඩත්තු සේවා අපි දුන්නා කියලා හිතන්නකො පාරිභෝගිකයට මාස 6ක නඩත්තු සේවා අපි දුන්නා කියලා හිතන්නකො එහෙනම් මේ ගිණුම් වාර්ෂයට අදාළ 25 26 ගිණුම් වාර්ෂයට අදාළ අපිට මේ නඩත්තු සේවාවේ ආදායම හඳුනා ගන්න පුළුවන් අවුරුද්දට 1,20,000ක් නම් මාස 6කට කොච්චරද මේකෙන් භාගය නැත්නම් මේක 12ට බෙදලා 6න් වැඩි මේක එන එතකොට කීයද රුපියල් 60,000 තමයි මේ නඩත්තු සේවාවෙන් අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ ගිණුම් කාලකයේ ටික වාගේ රුපියල් 60,000 තමයි ඔයාට හඳුනා ගන්න පුළුවන් දැන් හිතන්න මේ 6,20,000ම වාට පාරිභෝගික සල්ලි දීලා තියෙන්නේ කියලා. එහෙම තමයි ගොඩක් ගණන් වල දෙන මේ 6,20,000ම පාරිභෝගික වාට සල්ලි දීලා. වාට දීලා මේක සපයන්න විතර 6,20,000ටම අදාළ පාරිභෝගික සල්ලි ගෙවලා දැන් ඔය වායු සමීකරණ වික්කා එයාට වායු සමීකරණ දාලා ලක්ෂ 5 ආදායම් හඳුනාගත්තා. මෙන්න මේ 1,20,000 ආදායම අපි ක්‍රමයෙන් හඳුනා ගන්නවා මාසිකවයි. නඩත්තු සේවා මාසිකව දෙන හින්දා මාසයක් පාසා අපේ කය භාරය විදිහට හඳුනගන්නවා. එතකොට මේ මාස 6ක ආදායම රුපියල් 60,000 හඳුනාගත්තට පස්සේ අපි තවත් මාස 6ක නඩත්තු සේවාවක් ඉතිරි. මාස 6ක නඩත්තු සේවාවක් ඉතිරි. හැබැයි ඊට දාලා මුදල් දීලා තියෙනවා. අන්නේ ඉතුරු මුදල් ප්‍රමාණය අපිට වගකීමක් වෙනවා. මේ දෙක අයභාරයේ විදිහට විකුණුම් ආදායම හඳුනාගත්තට පස්සේ මෙන්න මේ 1,20,000න් 1,20,000 මේ 60,000 අඩු කරාට පස්සේ ඉතන 60,000 අඩු කරාට පස්සේ ඉතිරි වෙන රුපියල් 60,000 ඉන්නවනේ. මේ රුපියල් 60,000 ඔයාගේ ජංගම වගකීමක් බවට පත් වෙනවා. ඔයාගේ ජංගම වගකීමේ මූලතත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම වෙනවා. නොයිපයු අයභාරයේ විදිහට. අන්රන් රෙවෙන්යු. නොයිපයු අයභාරයේ විදිහට ඔයාගේ ජංගම වගකීම් වලට යනවා. ඇයි මෙයා ලක්ෂාලි දීලා තියෙන 6,20,000 අපි මාස 6ක නඩත්තු විතරයි දීලා තියෙන්නේ. ඒක ගණන් කර තෘප්තිමත් වෙලා තියෙන වායු සමීකරණයෙන් සහ අදාළ මාස 6ක නඩත්තු සේවාවෙන් විතරයි. අපි තව මාස 6ක නඩත්තු සේවාවක් පාරිභෝගිකයට දෙන්න තියෙනවා. අපි අදාළ පාරිභෝගිකයට මාස 6 නඩත්තු සේවාව දෙන්න තියෙන නිසා මේක නොයෙකුළු අය භාරයක් බවට පත් වෙලා අපේ ජංගම වගකීම් වල අපි හඳුනගන්නවා.
එතකොට අයබාරයේ ආදායම් ප්‍රකාශයේ විකුණුම් වලට එකතු වෙනකොට මේට අදාළව නඩත්තු සේවාවට අදාළ අදාළ කාල පරිච්ඡේදය අපිට සපයාගත්ත සපයුවට පස්සේ තවත් සපයන්න මොකක් හරි සේවාවක් හෝ කාර්යසාධන බැඳීමක් තියෙනවා නම් ඒක අපේ වගකීම ජංගම වගකීම කො ඊළඟ මාස 6 ඇතුළත මේක සපුරණේ. මේක තමයි මේ පාඩමේ තියෙන වැදගත් කැලි ටික. මොකද ඔයා දැනගන්න ඕනේ කවද්ද අයබාරය හඳුනාගන්නේ කොච්චරක් අයබාරය තව සපයන්න සේවාව දෙන්න තියෙනවද කොච්චර තව අයබාරය සපයන්න වගකීමට බැඳලා ඉන්නේ. දැන් මේක හැටියට අපි 60000ක් බැඳලා ඉන්නවා අනාගතයේදී දෙන්න. ඒක අපේ වගකීමක් 60000. මේ ඒසික විතර ලක්ෂ 5ක් අපි ආදායම වුණා. ඊට අදාළ 60000 මාස 60 මේ මාස 6 කාල පරිච්ඡේදයේදී අපි සපයපු ගාන අපේ අයබාරය වුණා. ඒතකොට අපි සම්පූර්ණ මෙතන අයබාරය කීයද? 5,60,000ක් තමයි අපේ අයබාරයේ බවට පත් වෙන්නේ මේ ගිවිසුමින්. දැන් නොයුපිය අයබාරයේ බවට පත් වෙන්නේ මේ නඩත්තු සේවාවෙන් අපි 60,000ක් මේ විදිහ සපයලා ඉවරයි. තව 60,000ක් අපි අනාගතයේ සපයන්න තියෙනවා. ඒකට අදාළ සල්ලි අපිට හම්බෙලා තියෙනවා. ඒක ඇවිල්ලා අපිට වගකීමක්. ඒකට අපි කියනවා නොයුපිය අයබාරයේ විතර වගේ මූලිකත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් වල මේක තමයි මේකේ සරලම කතාව. මේක තමයි සරලම කතාව. මේ වට්ටමක් දුන්නාට පස්සේ වට්ටම කොහොමද මේ නඩත්තු සේවාව සහ වායු සමීකරණයට ගියේ කියන කතාව තමයි මම මෙතන කරලා දෙන්නේ. 6,20,000 5,20,000ට ගියාට දුන්නාට පස්සේ කියන්නේ සරල කතාව මේක වෙන වෙනම ගත්තොත් 6,20,000 මේ දෙකම එකපාර ගන්නවා නම් තමයි 5,20,000. તો මේ 5,20,000 කොහොමද මේ නඩත්තු සේවාව සහ වායු සමීකරණ අතර බෙදලා ගියේ කියන එක තමයි මෙතන වෙන්නේ. මෙතනින් හොයන්න පුළුවන් මේක මේ විදිහට දැන් පාරිභෝගිකයා මේක වෙන වෙනම අරන්නේ 6,20,000 උනේ. බැරි වෙලාවත් පාරිභෝගිකයා මේක 5,20,000 එකපාර ගත්තොත් මේ දෙකම එකපාර ගන්න තීරණය කළා රුපියල් 5,20,000ට මේ සේවාවේ භාණ්ඩය ගන්න ගත්තොත් ඔයාට මේකට තමයි බලන්න වෙන්නේ. වායු සමීකරණ ඊට පස්සේ මේට අදාළ ගාණයි මාස 6ට අදාළ වටප් සේවා ගන්න. මේකට තමයි බලන්නේ. පාරිභෝගිකයා මේ විදිහට ගත්තොත් ඔයාට මේ විදිහට හොයන්න ඕනේ. පාරිභෝගිකයා දෙක එකපාර ගණන ක්‍රමයට ගියොත් වට්ටමක් එක ගියොත් ඔයාට මෙයාගෙන් තමයි ගන්න වෙන්නේ. ඒ විදිහට තමයි වායු සමීකරණයේ වික්‍රම වට හම්බෙන්නේ මේක. නඩුස්සේවත් අපේ ගානට හම්බෙන්නේ මේකෙන් භාගි. මේ උදාහරණය හැටියට. අද මාස සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන ගානෙත් එක්ක වෙනස් වෙනවා. සරල දාස් තමයි කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් වුණාට පස්ස තමයි ඒක අයබාරය අඳුන ගන්න පුළුවන්. වායු සමීකරණ පාරිභෝගිකය අතර ගියාට පස්ස තමයි අයබාරය අඳුනගත්තේ. නඩත්තු සේවා සැපෙව්වට පස්ස තමයි ඒ නඩත්තුත් දාලා අයබාරයේ විදිහට හඳුනාගත්තේ. ඕකයි SLFRS 15 තියෙන සරල මේක වාට වැදගත් වෙනවා. මොකද ඉස්සරහ ගැටළු වලදී වාට මේක සවත් සංකීර්ණ වෙන්නේ පහසු වෙනවා. මොකද මේ තීරිය වලට දාගන්න. වෙන වෙනම ගත්තොත් දෙකම එකපාරට ඩිස්කවුන්ට් එකක් විදිහට මිලක් දුන්නා. ඕක තමයි මේකේ සරලම කතාව.